නැවතත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මම ඔබ සියලු දෙනාටම සුබ පතනවා. ආමෙන්. අද දවස අපි කියවුවා 1 රාජාවලි පොත 17 වෙනි පරිච්ඡේදයේ 17 සිට 24 දක්වා දැන් කියවුවා. ඉතින් අද දවසේ ඒ වචනය මෙම නිරාර දවසේදී අපි මෙනෙහි කරමු. අපි දන්නවා ඒ 17 වෙනි පරිච්ඡේදයේ මේ එලියා කියන අනාගත වත්‍රයා එයාවිල්ලා ඊටාම උනන්දුවෙන් යාත්නා කරා වැස්ස අවුරුදු 3මාරක් ආවේ නැහැ නේද? right. එතකොට ඊට පස්සේ වැස්ස ආපු නැති නිසා අපි දැක්කා ඒ අවස්ථාවේදී ලොකු සාගතයක් ආවා. හරි. දැන් මේ කාරණා ඇතිවෙන්න හේතුව තමයි 1 රාජාවලි පොතේ 16 වෙනි පරිච්ඡේදය බලනකොට මේ ආගාබ් කියන රජතුමා ඒක තියෙන්නේ මේ 28 ඉඳලා බලන්න පුළුවන් ලියාගන්න 1 රාජාවලි 16 වෙනි පරිච්ඡේදය 28 ඉඳලා දිනවා මේ ආගාබ් රජතුමා ඊශ්‍රායෙල් දේශයට රජතුමෙක්. හරි. මේ රජතුමා මොනවද කරේ? යේසබෙල් කියන එක්කනාව කසාදි බැඳලා එයා දෙන්නම එකතු වෙලා දෙවියන් වහන්සේට විරුද්ධව ක්‍රියා කළා. ඒ පමණක් නෙමෙයි දෙවියන් වහන්සේට කෝපයට පත් කරා. මොනවද කෝපයට පත් කරේ? ඒ කියන්නේ මේ ආගාබ් රජතුමා බාගාල් කියන දෙවිවරුන්ට නමස්කාර කරන්න ගියා. යේසබෙල්ගේ දෙවිවරුන්ට නමස්කාර කරන්න ගියා. ඒ පමණක් නෙවෙයි මෙයා බාගාල් රූප අදලා කෝවිලකුත් අදලා ඒ කෝවිල ඒ ඉදිරිපිටදී කෝවිල තුලදී ඉදිරිපිටදී මේ රූප වත්තක්ම එයා මොකද කරේ? ඇදුවා. රූප වතු. තේරුණාද? දැන් ගෙවල් වලට ගියාම රූප එකක් දෙකක් තියෙයි නේද? එතකොට මේ ආගාබ් රජතුමා ඊශ්‍රායෙල් දේශයේ රජතුමා ඒ දෙවියන් වහන්සේට සමානව මොනවද කරේ? මෙයා රූප වතු දැන් තේරෙනව නේද? වත්තක් රූප වත්තක් මෙයා ඇති කරලා ඒවට පූජා කරා. සම්පූර්ණ ප්‍රදේශය තුල මොකද කරේ? දාස් ගණන් රූප අදලා ඒක හිටවලා ඔවට පූජා කරලා නමස්කාර කරලා ඒකට වැඳ වැටුණා. ඒ නිසා තමයි දෙවියන් වහන්සේට කෝපය ආවේ. හරි. දැන් ඊට පස්සේ තමයි මොකද්ද වෙන්නේ? එලියා අනාගත වත්‍රය යාත්නා කරනවා. මොකටද යාත්නා කරන්නේ? වැස්ස එන්නේ නැතුව තියෙන්න. අවුරුදු 3මාරක් වැස්ස ආවේ නැහැ. ඉතින් බලන්න ආගාබ් රජතුමා පසුතැවිලි වෙන්න ඕන. ඒ රටේ ඉන්න මිනිස්සු ආගාබ් රජතුමාගේ පිටිපස්සේ යනවා මිනිස්සු ඒ රූප නමස්කාර කරපු මිනිස්සු පසුතැවිලි වෙන්න ඕන කියලා දෙවියන් වහන්සේ දේශයට සාගතය අනුමත කරා. මිනිසුන්ට කණ්ඩ බොඩ නැති වුණා. හාල් පිටි පරිප්පු නැති වුණා. ඒ විතරක් නෙමෙයි වතුර නැති වුණා. සත්තුන් මැරුණා, මිනිසුන් මැරුණා. ඉතින් දෙවියන් වහන්සේ මේක දඬුවමක් හැටියට තමයි මේක දුන්නේ. ඉතින් දෙවියන් වහන්සේ හැම වෙලාවකම බලන්නේ දඬුවමක් දෙන්නේ මිනිස්යන් පසුතැවිලි වෙන්න. ගොඩාක් මිනිස්සු ඉන්නවා දඬුවම ලබා ඉන්නවා පසුතැවිලි වෙන්නේ නැහැ. අන්තිමට මෙරිලත් යනවා. ඉතින් මේක බයිබලයේ අපිට ලියලා තියෙන්නේ මිනිස්සුන් පසුතැවිලි වෙන්න ඕන. මේ ආගාබ් රජතුමා පසුතැවිලි වෙන්න ඕන කියලා තමයි මොනවද කරේ? එයා මේ සාගතය අනුමත කරා. හරිද? ඉතින් ඔබ දන්නවා අපි ගිය සතියේදී දැක්කා මගේ YouTube එකේ තියෙන මේ මැසේජ් එක එලියා අනාගත වත්‍රය ආවිල්ලා යාත්නා කරනවා වැස්ස ආවේ නැහැ. ඊට පස්සේ ඔක්කොටම සාගතය ආවා. ඒ වෙනකොට එලියාට මොනවද කරේ? කේරිත් කියන ගංගායිනට ගිහිල්ලා මේ ඉන්න කියලා කිව්වා. එතනදී කාක්කෝ උදේටත් ඇඳයටත් රොටි සහ මස් ගෙනලා යට කණ්ඩ බොණ්ඩ ඔක්කොම එලියාට දුන්නා. හරි. ඊට පස්සේ මොකද කරේ? එතකොට ඒකත් ඒ ගංගේදී වතුර නැති වෙනකොට මොනවද කරේ? ඒක තමයි එලියා බීබී හිටියේ. රොටි කාලා මස් කාලා ඒ වතුර ටික බිව්වා. ඊට පස්සේ ගඟේ ඒ වතුර ටිකත් නැති වුණා. ඊට පස්සේ දෙවියන් වහන්සේ කිව්වා ඔයා කොහෙද යන්න? ඔයා යන්න සාරිබාත් ඒ ගමට යන්න.
ඒ ගිහිල්ලා ඔයාට ආශිර්වාද කරන්න, ඔයාට කණ්ඩ බොණ්ඩ දෙන්න මම වෙන්ද පිස්තුරියකට කියලා තියනවා ඒට යන්න කියලා. ඒට ගියන් පස්සේ මොකද වුනේ? වෙන්ද පිස්තුරිය මෙයා දැක්කා. හරිද? ඒක තියෙනවා 1 රාජාලිපති 17 10 වෙනි වචනයේදී තියෙනවා. එතකොට මොකද කියන්නේ? මේ එලියා අනාගත වතුරයි කියනවා මට මොකද ඕනේ කිව්වේ? මට වතුර ටිකක් ඕනේ කියලා කිව්වා නේද? එතකොට වතුර ටිකක් ඕනේ කියලා කිව්වා. එයා වතුර ගන්න යනකොට මට ටිකක් රොටිත් ඕනේ කියලා කිව්වා. හරිද? ඊට පස්සේ එතනදී ලොකු කාරණාවක් සිද්ධ වෙනවා. කියනවා මටයි පුතාටයි කාලා බීලා මැරෙන්න අපිට පිටි ටිකයි වතුර ටිකයි අපිට මේ තෙල් ටිකයි තියෙන්නේ. ඒක දීලා කොහමද කියලා. නෑ. ඒකෙන් පළවෙනිම ආදලා මට ටිකක් ගේන්න කියලා කිව්වා අනාගත වතුරතුමා. ඊට පස්සේ ඒ විදිහටම ඒ වෙන්ද පිස්තුරි කරුවානේ. එයා ගිහිල්ලා රොටි අදලා මේ එදුවා. ඊට පස්සේ මොකද්ද වුනේ? එතන එලියාටත් එතන රොටි කෑල්ලක් දුන්නා. අම්මයි පුතයි එලියා අනාගත වතුරතුමයි තුන්දෙනාම කාලා කෑවා. ඊට පස්සේ එලියා කිව්වා එහෙම දෙනකොට ඔයාගේ ගෙදරදී පිටි අඩු වෙන්නෙත් නෑ, තෙල් අඩු වෙන්නෙත් නෑ, වතුර අඩු වෙන්නෙත් නෑ මේ සාගතේ ඉවර වෙනකම්. හalleluya. ඒ විදිහටම සාගතේ ඉවර වෙනකම් ඒ ගෙදරදී කණ්ඩ බොණ්ඩ කිසිම ඉගයක් තිබුණේ නැහැ. හොඳට කාලා බීලා හිටියා. එතන තවත් මෙතන සිද්ධියක් වෙනවා. එතනින් නතර වුණේ නැහැ. අද දවසේදී ඔබ කියෙව්වා 1 රාජාවලිපති 17 ඉඳලා 24 දක්වා ඔබ කියෙව්වා. මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? ඊට පස්සේ ඒ එලියා අනාගත වතුරතුමා ඒ වෙන්ද පිස්තුරිගේ ගේ තමයි නවත්තලා හිටියේ. නැවතිලා හිටියේ. හරිද? ඒ තමයි ඒ සාගතේ කාලයේදී මේ එලියා අනාගත වතුරයා ඒ වෙන්ද පිස්තුරියේ ගේ වල තට්ටු දෙක ගියා. හරිද? එතකොට වෙන්ද පිස්තුරිය මොනවද කරේ? ඒ උඩමාල්ල ඒ දේව සේවකයාට එලියා අනාගත වතුරතුමාට උඩ තට්ටුව දුන්නා. ඉතින් එලියා මොනවද කරේ? එතන මේ හොඳට ඒ ගේ තුල තියෙනවනේ කණ්ඩ බොණ්ඩ ඔක්කොම හොඳට තියෙනවනේ. රට පුරාම කණ්ඩ මොනවත් නැහැ. එක පැත්තක රාජා ආගප් රජතුමා එලියා අනාගත වතුරතුමාව මරන්න හොයනවා රට පුරාම. ඉතින් මේ වාගේ කාලයකදී එලියා හොඳට 3 වෙලාම යාත්‍රා කරලා රෑ දවල් යාත්‍රා කරලා හරි දෙවියන් වහන්සේ නමස්කාර කරගෙන හිටපු කාලයක්. එතකොට එලියා උඩ තට්ටුවේ ඉන්නවා. පල්ලෙහා තට්ටුවේ කවුද ඉන්නේ? ඒ වෙන්ද පිස්තුරි සහ එයාගේ පුත්‍රයා දෙන්නම පල්ලෙහා තට්ටුවේ ඉන්නවා. හරිද? ඉතින් මේම ඉන්නකොට මොකද වුනේ? 17 වෙනි වචනයේට එනකොට මේ වෙන්ද පිස්තුරිගේ එකම ඒ පුත්‍රයා ඒ පුතාට අසනීප රෝග තත්වයක් ඇති වුණා. ඒ රෝග තත්ත්වය එන්න උග්‍ර වුණා. උග්‍ර වෙලා මොනවද වුනේ? එයාගේ උස්ම ටික එළියට යනකම් ඒ රෝගේ තිබුණා. හරිද? අන්තිමට මොනවද වුනේ? එයාගේ උස්ම එතනින් නැති වුණා කියලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ මෙරුණා කොල්ලා. ඒ තරුණ කොල්ලා උස්ම එළියට ගියා. හalleluya. මොකද වුනේ? උස්ම ටික එළියට ගියා. එයාගේ ඇඟේ ඇතුළේ තිබ්බ ආත්මය එළියට ගියා. එළියට ගියන් පස්සේ පුතා මේ ඔල්ලන්නේ නැහැ, අතපහේ ඔල්ලන්නේ නැහැ, දුවලා පැනලා මේ සෙල්ලම් කරගෙන හිටපු පුතා දැන් කිසි දෙයක් කරන්න නැතුව එකම තැනක වුණා. දැන් වෙන්ද පිස්තුරිට දැන් තරහා ගියා. හරිද? තරහා ගිහලා මොකද 18 වෙනි වචනයට එනකොට කිව්වා දෙවියන් වහන්සේගේ දාසය අනාගත වතුරතුමනි ඔබතුමා අපේ ගෙදරට ආව නේද? අපේ ගෙදරට වෙලා කාලා බීලා ඔයා සතුටින් හිටියා. අපේ ගෙදරදී උඩමාල ස්ථානයකුත් ඔබට ලබා දුන්නා. නමුත් ඔබතුමා අපේ ගෙදරට ආවේ අපගේ පව් ටික මතක් කරලා දෙන්නද කියලා බලන්න. මේ වෙන්ද පිස්තුරි කියනවා අතන පසුතැවිලි වෙනවා යා. හරි මොනවද? ඒ වෙන්ද පිස්තුරිට හොඳටම දන්නවා මම අපි කරපු පව් නිසා තමයි මගේ පුතාගේ ශරීරෙදල මේ උස්ම එළියට ගිලා තින්නේ. නැත්නම් මගේ පුතා මෙරිලා ඉන්නේ. ඒ ටික මතක් කරලා දෙන්නද අපේ ගෙදරට ආවේ, අපේ ගෙදර ඇවිල්ලා නැවතුනේ කියලා ඒ ස්ත්‍රී ඒ 18 වෙනි වචනයේදී ප්‍රශ්නයක් කරනවා. හරිද? මගේ පුතා මැරෙන්නද මගේ පුතා මරන්නද ඔයා අපේ ගෙදර ඇවිල්ලා නැවතුනේ කියලා කියනවා. දැන් එලියාද මැරුවේ? නෑනේ. එයා ඒ වෙන්ද පිස්තුරිගේ පුතාට අසනීප ආවා, රෝගය ආවා. ඊට පස්සේ රෝගය ආවන් පස්සේ එයාගේ ශරීරයේ උස්ම එළියට ගියා. ඒ ආත්මය එළියට ගියා. ඊට පස්සේ බොඩි විතරයි තියෙන්නේ. ඒ කියන්නේ ශරීරය විතරයි තියෙන්නේ. ඒක තමයි මේ ස්ත්‍රියන්නේ ඔබතුමා අපේ ගෙදරට ආපු නිසා තමයි මේක උනේ. හalleluya. මේක මගේ ජීවිතේදී මම අත්දැකලා තිබෙනවා. මොනවද? සමහර ගෙවල් වලට මම සුවාරංචි කියන්න යනකොට
සමහර නිවසට මම ආශිර්වාද කරන්න යනකොට සමහර නිවස මම යේසුස් වහන්සේගේ නාමයෙන් නිදහස් කරලා අපි යනකොට ඒ සමාදානයේ සුභාරංචිය ඒගොල්ලෝ පිළිගත්තේ නැත්නම් මොනවද ඒ නිවසට වෙන්නේ? ඒගොල්ලන්ගේ නිවස තුල තියෙන සමාදානයත් අපිත් එක්ක එනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඒ නිවසේදී රණ්ඩු දබර වෙනවා, කපා ගන්නවා, කොටා ගන්නවා, වා බොනවා, එක එක දේවල් ඒගොල්ලෝ. ඊට පස්සේ ඒගොල්ලන් හිතනවා මේ දේවගතිතුමා අපේ ගෙදරට ආපු නිසා තමයි මේක වෙන්නේ කියලා අපේ ඔළුව උඩ දානවා. ඉතින් දේවගතිතුමාව දෙවියන් වහන්සේ ඒවලා තියන්නේ ඒ නිවසට යම් පාපයක් සාපයක් තියෙනවා. ඒ නිවස තුල මරණයක් එන්න යනවා. ඒ නිවස තුල ඉන්නව එක්කෙනෙක් එල්ලිලා මැරෙන්න යනවා. ඒ නිවස තුල ඉන්න එක්කෙනෙක් මැරිලා යන්න යනවා. ඉතින් බේරා ගන්න තමයි දෙවියන් වහන්සේ ස්ථානට එවන්නේ. තේරුණාද? නමුත් ඒගොල්ලන් ඒ සුභාරංචි විශ්වාස කරන්නේ නැති නිසා, යේසුස් වහන්සේ පිළිගන්නේ නැති නිසා, පාපයට සමාව ගන්න නැති නිසා එතනින් ඒ දෙවියන් වහන්සේ පළවෙනිම තීරණය කරපු දේවල් සිද්ධ වෙනවා. හරිද? දෙවියන් වහන්සේ වෙලාවට තමයි එවන්නේ ඒ මිනිසුන්ගේ ගෙවල් වලට ඒ සුභාරංචිකාරයව. මේ අනාගත වත්‍රයාව, දේශකයාව එවන්නේ වෙලාවට එවනවා. එතකොට ඒගොල්ලෝ පිළිගන්න ඕනේ. පිළිගරගෙන මේ දේවගතිතුමා අපේ ගෙදරට ඇවිල්ලා ඉන්නවා. හරිද? මේ සුභාරංචිකාරය අපේ ගෙදරට ඇවිල්ලා එනවා. සුභාරංචිකාරය කියන්නේ කවුද? එයා සුභාරංචියක් දෙන්න යන්නේ. ඔයාගේ නිවසට විරුද්ධව මේම දෙයක් තියෙනවා. ඔයාලා පසුතැවිලි වෙන්න. එතකොට තමයි මේ පාපයෙන් සාපයෙන් ඔබට ගැලවෙන්න පුළුවන්. යේසුස් වහන්සේ තමයි පාපයට සමාව දෙන්නේ. එයා තමයි ඔබ උදෙසා මාව උදෙසා කුරුසියේදී ලේවෙගුරුවේ. එයා තමයි ඔබ උදෙසා මාව උදෙසා මෙරුනේ. තුන්වෙනි දවසේ එයා තමයි නිගටුනේ. එයා තමයි දෙවියන් වහන්සේ. ඔයා විශ්වාස කරලා ඒ දේ ඉන්නේ. එයා විශ්වාස කරලා ඔයා පිළිගන්නවා නම් ඔයාගේ පාපයේ සාපේ ඔක්කොම නැති වෙලා ඔබගේ නිවසට ආශිර්වාදය එන්න යනවා. ඔබගේ නිවස තුළට සමාදානය එන්න යනවා කියලා අපි කියනවා. ඒක පිළිගත්තොත් ඒ ආශිර්වාදයේ සමාදානය එනවා. පිළිගන්නේ නැත්නම් ඒගොල්ලෝ නිවස තුල තියෙන සමාදානයක් ආශිර්වාද අපගේ පිටිපස්සේ එනවා කියලා තමයි බයිබලයේ කියලා තියෙන්නේ. හාලෙලූයා. එතකොට මේ අපි එමු එක රාජාවලි පොතේ 17 වෙනි පරිච්ඡේදයට අපි එමු. එතකොට මේ වෙන්දපු ස්ත්‍රිය ආනවා, අනේ දේවගතිතුමනි, අනාගත වතුරුතුමනි, දෙවියන් වහන්සේගේ මිනිස්සෙනි, ඔබ අපගේ ගෙදරට ආවේ අපගේ පාපේ ටික පෙන්නලා දෙන්නද? මාගේ දරුවා මැරෙන්නද ඔය ආවේ කියලා කියනවා. හරිද? එතකොට ඒ අනාගත වතුරුතුමා ඒ 19 වෙනි වචනේදී කියනවා ඔබගේ පුත්‍රයාව මා ළඟට ගෙන්න. හalleluya. ඉතින් මේ අනාගත වතුරුතුමාට කරුණාවන්තයි මෙයා. හරිද? මොකද කරුණාවන්ත? මෙයා ඒ සාගත කාලයේදී ඒ නිවසට ගියා නේද? හරි? රොටි ටිකක් දුන්නා නේද? වතුර ටිකක් දුන්නා නේද? හalleluya. කණ්ඩ බොණ්ඩ දුන්නා නේද? බඩගින්නේ මේ වෙලාවට මොකද කියන්නේ? බඩ පිරෙන්න කණ්ඩ දුන්නානේ. ආමෙන්. එතකොට ඒ කරුණාව තියෙනවා. මෙතනදී අපි අලුත් කිවිසුමට එනකොටත් එහෙම තමයි වෙන්නේ. යේසුස් වහන්සේ කන්ද උඩ දේශනා කරනකොට මොකද වුනේ? ඒ දවස් 3ක් මේ මිනිස්සු කෑවේ නැහැ. ඒතර කාපු නැති මේ මිනිස්සුලා අතන කඩේකුත් ළඟ තිබුණේ නැහැ. සල්ලිත් නැහැ 5000කට කණ්ඩ දෙන්න. හalleluya. එතකොට යේසුස් මොකද කරේ? ආසෙ ඉඳලා එක පාරට ගෙනාවේ නැහැ. මොකද රොටි සහ මාළු ගෙනාවේ නැහැ. හරි? යේසුස් වහන්සේ කිව්වා ඔබලඟ මොනවද තියෙන්නේ? ඒක ගෙනාවනේ මල්ලි කෙනෙක්. ස්වාමිනී අපි ළඟ තියෙන්නේ රොටි පාක් තියෙනවා. මාළු දෙකක් තියෙනවා. ඊට පස්සේ ස්වාමීන් පියාණන් වහන්සේට යාඥා කරලා ඒ රොටි පහ මාළු දෙක පුරුෂයන් 5000කට කන්න දෙන්න පුළුවන් තරම් ආශිර්වාද කරා. ආමෙන්. ඒගොල්ලෝ ඉතුරුත් ගත්තලු. ආමෙන්. එතකොට මෙතන මේ වෙන්ද පිස්තරේ Tamanට තිබ්බේ රොටි කෑල්ල ඒ එලියා අනාගත වතුරුතුමාට දුන්න නිසා සාගතේ ඉවර වෙනකන් ඒ දෙවියන් වහන්සේ ආශිර්වාද කරලා දුන්නා. ඒ නිසා තමයි මේ එලියා අනාගත වතුරුතුමා මොකද කරන්නේ? අදිසියට වුණත් මට කණ්ඩ දුන්නානේ කියලා ඔයාගේ පුතා මා ළඟට ගේන්න. ආමෙන්. හalleluya. ඔයාගේ පුතා මා ළඟට ගේන්න. ඔයා ඕන පාපයක් කරලා තියෙන්න පුළුවන්. හරිද? ඒක දෙවියන් වහන්සේ ඔයයි බලා ගන්න. නමුත් දේව දාසයට ඔයා ගරු කරා නේද? ආමෙන්. දේව දාසයට ඔයා කණ්ඩ පොණ්ඩ දුන්නා නේද? ඒකට ඔයාව ආශිර්වාද කරනවා. හalleluya. ඊට පස්සේ එයා කිව්වා ඔයාගේ පුතාව මා ළඟට ගේන්න කියලා කිව්වා. ඊට පස්සේ පුතාව ගෙනාවා නේද? 19 වෙනි වචනේ දිනවා ඔයා පුතාව මා ළඟට ගේන්න කියලා එයාව එයාගේ උඩක්කුවේ ඉඳලා අරගෙන මම හිතන්නේ මේ ලොකු කොල්ලෙක් නෙමෙයි මෙයා.
සාමාන්‍යයෙන් මේ වෙන්ද පුස්තිරියට උත්සාහ ගන්න පුළුවන් තරමට අවුරුදු 10ක් 12ක් නැත්නම් 8ක් හරි තියෙන්න පුළුවන් අපි දන්නේ නැහැ වයස කීයද කියලා. නමුත් මේ වෙන්ද පුස්තිරියට මෙයාගේ පුතාව උස්සන්න පුළුවන් තත්ත්වයේ ඒ වගේ පොඩි කොල්ලෙක්. ආමෙන්. එතකොට මොකද වෙලා එයාගේ උඩක් වෙඳලා අරගෙන තමන් මේ හිටපු තැන උඩමාලට ගෙනියලා එයා එලියා අනාගත වතුරුතුමා නිදාගත්තා එඳට දැම්මා යාව. හරිද? එඳට දාලා මොනවද කරන්නේ? එයා යාත්නා කරන්න පටන් ගන්නවා. ආමෙන්. මොකද කරන්නේ? එයා යාත්නා කරන්න පටන් ගන්නවා. මොකද කියන්නේ 20 වෙනි වචනයට යනකොට මගේ දෙවියන් වහන්සේ, මගේ ස්වාමී වූ දෙවියන් වහන්සේ මට නවතන් ඔව්. එතකොට මෙයා යාත්නා කරන්නේ කොහමද? අනේ දෙවියන් වහන්සේ මට රැට දවල්ට නතර වෙන්න ඉඩ දුන්නා වූ මේ ස්ත්‍රීගේ මට කණ්ඩ බොණ්ඩ දුන්නා මේ ස්ත්‍රීගේ හරිද? මේ අයි ඔයා මෙරුවේ. අයි මෙයාගේ උස්ම ගත්තේ. මේ අයි මෙයාගේ ආත්මය ගත්තේ. හරිද? එහෙම තමයි මේ යාත්නා කරන්නේ. ඒ නිසා එයා දැන් දුකට පත් වෙලා ඉන්නේ ස්වාමිනී කියලා දෙවියන් වහන්සේට අඬ ගැව්වා. හරිද? ඊට පස්සේ මොකද්ද? හරි. දැන් මෙතනදී අපි දකිනවා දැන් යාකෝබ් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 17ට අත කියවන්න බලන්න. යාකෝබ් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 17. හරි. එතන මොනවද කියලා තියෙන්නේ? මේ එලියා අනාගතවතුරුතුමා මේ ඊටාම උනන්දුවෙන් යාත්නා කරන කෙනෙක්. ආමෙන්. ඒ නිසා තමයි වැස්සාව කියලා අතන තියෙනවා. රයිට්. ඒ නිසා එලියා අනාගතවතුරුතුමා මෙතනදී උනන්දුවෙන් යාත්නා කරලා තිබෙනවා. ආමෙන්. අන්න ඒකයි වැදගත්. ඔබගේ මාගේ ජීවිතයේදී මේක හොඳට අල්ලගන්න. මේ උනන්දුවෙන් යාත්නා කිරීම තමයි මගේ දේශනාවේ මේ පණිවිඩයේදී මාතෘකාව. ආමෙන්. එතකොට එලියා අනාගතවතුරුතුමා අවුරුදු 3මාරක් උනන්දුවෙන් යාත්නා කරපු බලවන්ත දේවදාසෙක්. ඒ විතරක් නෙමෙයි දෙවියන් වහන්සේගේ වචනය කියලා තියෙනවා ධර්මිෂ්ඨයාගේ යාත්නාවම මානවා කියලා. ආමෙන්. ඒකට උත්තර දෙනවා කියලා බයිබලයේ කියලා තියෙනවා. ඉතින් එලියා අනාගතවතුරුතුමා විල්ලා ධර්මිෂ්ඨයා. ආමෙන්. හalleluya. මේ චුට්ටා කාණ්ඩ දැන් මේ වෙන්ද පිස්තුරිගේ ගෙදරට යනකොට මෙයාට ඉන්නේ මේ සාමාන්‍ය පොඩි කොල්ලෙක්. එතකොට මම හිතනවා මේ වෙන්ද පිස්තුරිය ඇවිල්ලා පාපය කරලා තියෙනවා. ඒක වෙන කාරණාවක්. හරිද? එයාගේ කටින්ම කියනවනේ ඒක. ඊළඟ කාරණාව මේ තරුණ වෙන්ද පිස්තුරි කෙනෙක් අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට එලියා අනාගතවතුරුතුමා තනියෙන් ඉන්නේ. ආමෙන්. උඩ මාළේ ඉන්නේ. ඒතර පල්ලෙහා මාළේ ඉන්නේ කවුද? මේ තරුණ වෙන්ද පිස්තුරි පුතයි. එතකොට ඒ තරුණ වෙන්දපු ඒ ගෑනු එක්කනා පල්ලෙහා තට්ටුවේ ඉන්නකොට මෙයා ඉන්නේ උඩ තට්ටුව. තනියෙන් ඉන්නේ. හalleluya. නමුත් එලියා අනාගතවතුරුතුමා හරිද? එකම ගේ ඇතුලේ දේව සේවකයෝයි තවත් වෙන්ද පිස්තුරි කෙනෙකුත් තමයි ඉන්නේ. මේ වෙන්ද පිස්තුරි මේ එලියා අනාගතවතුරුතුමාට හොඳට සලකනවා. ඔබ හිතලා බලන්න මෙතනදී එලියා අනාගතවතුරුතුමා තමන්ගේ සුද්ධකම ආරක්ෂා කරගත්තා. ඒ විතරක් නෙමෙයි. එයාගේ ධර්මිෂ්ඨකම එයා ආරක්ෂා කරගත්තා. ආමෙන්. දේව දාසයන් අපි සමහර වෙලාවට තනි වෙනකොට හරිද? යක්ෂයා එක කාරණාවල් අපේ ඉදිරිපිට ගේනවා. එතකොට අපගේ සුද්ධකම, අපගේ ධර්මිෂ්ඨකම ඔබයි මමයි ආරක්ෂා කරගන්න ඕනේ. මේ දෙගොල්ලට මම කියන්නේ. ආමෙන්. එතකොට එලියා අනාගතවතුරුතුමා මෙයා එවිල්ලා ධර්මිෂ්ඨකමෙන්, සුද්ධකමෙන් දෙවියන් වහන්සේට යාත්නා කළා. ස්වාමිනේ මට කණ්ඩ බොණ්ඩ දුන්නා මේ ස්ත්‍රීගේ වෙන්ද පිස්තුරිගේ පුතාව. අයි ඔබ වහන්සේ මැරෙන්න ඉඩ දුන්නේ. අයි මෙයාගේ උස්මය ගත්තේ. අයි මෙයාගේ ආත්මය ගත්තේ. මට ඉන්න ගෙහෙකුත් දීලා තිනවා. මගේ සේවයට මෙයා උපකාර කරලා තිනවා. එහෙම කියලා මෙයා උනන්දුවෙන් යාත්නා කරනවා. ආමෙන්. ඒක තමයි වැදගත්. ඔය ආවට ගියාවට කරන යාත්නාවලට මේ මම හිතනවා උත්තර එන්නේ නැහැ.
උනන්දුවෙන් යාත්නා කරන්න. ඔබගේ ඇස් තුලට ඒ දර්ශනය ගේන්න. ඔබගේ ශරීර තුලට ඒ එංගීම ගේන්න. මේ උනන්දුව ගේන්න. උනන්දුකම. සුමා නිකන් ඇවිල්ලා මේ මොකද කියන්නේ මේකට? තොල් නේද? තොල් වලින් යාත්නා කරනක ස්වාමීන් වහන්සේ ආන්නේ මුළු හදවතින් යටි අදවත තුලින් එතුලාන්ත ඉඳලා එළියට එන්න ඕනේ. ආත්මයෙන් යාත්නා කරන, පිරිසුදුකමෙන් යාත්නා කරන, ධර්මිෂ්ඨකමෙන් යාත්නා කරනකොට තමයි අපි කියන දේ කරලා අපි ළඟට ආශිර්වාදය ගේන්නේ. ආමෙන්. ගොඩක් අත්‍ය යාත්නා හලෙලුයා සුති ආශිර්වාද කරන්න ආරක්ෂා කරගෙන. ඔව්වට සාධාරණයෙන් තමයි උත්තර තියෙන්නේ. ගැඹුරෙන් අපේ මුළු අදව බයිබලයේ කියන මුළු ශක්තියෙන්ද භුක්තියෙන්ද මුළු ආත්මයෙන්ද මුළු ශක්තියෙන් යාත්නා කරන්න ඕනේ. උනන්දුවෙන් එළියා අනාගත වතර තමයි යාත්නා කරපු විදියට ඕන කෙනෙක් මේක ආගෙන ඉන්න පුළුවන්. ඔබ උනන්දුවෙන් කැපවීමෙන් ඇදහිල්ලෙන් නොකොඩවා ඔබ යාත්නා කරනකොට ඔබ යාත්නා කරට උත්තර එනවා. ආමෙන්. බලමු එළියා අනාගත වතර තුමා ධර්මස්ථකමින් සුද්ධකමෙන් උනන්දුවෙන් යාත්නා කරපු නිසා මොකද්ද වෙන්නේ බලන්න. එතකොට එළියා මොකද කරන්නේ? උනන්දුවෙන් යාත්නා කරපු එක විතරක් පමණක් නෙමෙයි, එයා ක්‍රියා කරනවා. ආමෙන්. අන්න ඒකයි වැදගත්. උනන්දුවෙන් යාත්නා කරන එක පමණක් නෙමෙයි, සුද්ධකමෙන් යාත්නා කරන එක පමණක් නෙමෙයි, ධර්මිෂ්ඨකමෙන් යාත්නා කරන එක පමණක් නෙවෙයි, ඒකත් එක්ක ඔබ ක්‍රියා කරන්න ඕන. ආමෙන්. ක්‍රියාවට නගවන්න ඕන. ආමෙන්. එයා ක්‍රියාවට නගවන මොකද කරන්නේ? මේ දරුවව තමන්ගේ ඇඳේ දාලා දරුවා උඩ 3 සැරයක් තමන්ගේ ඇඟ රස්නය වදින්න. හරිද? එයා එතන ක්‍රියා කරනවා. මගේ දෙවියන් වහන්සේ, මගේ ස්වාමී වූ දෙවියන් වහන්සේ මේ දරුවාගේ ආත්මය නැත්නම් මේ උස්මය නැවතත් මෙයාගේ ඇඟ තුලට එවන්න කියලා ස්වාමින් වහන්සේට කන්නලෝ කරනවා කියලා තමයි යාත්නා කරලා තියෙන්නේ. හලෙලුයා. ඒක තමයි වැදගත් වෙන්නේ. එයා උනන්දුවෙන් කන්නලෝ කරලා යාත්නා කරා, දෙවියන් වහන්සේ ක්‍රියාවෙන් යාත්නා කරා. එතකොට මොකද වුනේ? 22 වෙනි වචනයට එනකොට 1 රාජාවලිය 17:22 ස්වාමින් වහන්සේ එලියාගේ ඒ යාත්නාවට, ඒ සද්දට එවුම්කන් දුන්නා කියලා තමයි තියෙන්නේ. ඒක තමයි කිව්වේ. ධර්මිෂ්ඨයාගේ යාත්නාවට දෙවියන් වහන්සේ තමන්ගේ කන් එවුම්කන් දෙනවා කියලා තමයි බයිබලයේ කියලා තියෙන්නේ. එවුම්කන් දීලා නැවතත් ඒ දරුවාගේ ආත්මය නැත්නම් එයාගේ උස්මය, ඒ ජීවනය එයාගේ ඇතුළට ආවා. එතකොට එයා ජීවත් වුණා කියලා තමයි බයිබලයේ සඳහන් කරලා තියෙන්නේ. හලෙලුයා. ආමෙන්. ඒක තමයි මෙතනදී අපි දැක්කා ඒ එලියාගේ යාත්නාව, ඒ ධර්මිෂ්ඨයාගේ යාත්නාව, ඒ සුද්ධවන්තයාගේ යාත්නාව, ඒ උනන්දු යාත්නාව, ඒ ක්‍රියා යාත්නාවට ඒ නොකඩවා කරපු යාත්නාවට, ඒ කන්නලවට ඒ දෙවියන් වහන්සේ උත්තර දුන්නා. දරුවා නැවතත් පණ පිටින් එයා නැගිට්ටා. එයා ජීවමාන වුණා. එයා ජීවත් වුණා. එයා කියලා තමයි උතන කියලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ මොකද වුනේ? එතකොට මොකද්ද වුනේ? එලියා අනාගත වතුරතුමා නැවතත් උඩමාලේ ඉඳලා ඒ පුංචි පුතාව එක්කෙන පල්ලයට අරන් ඇවිලා එයාගේ අම්මා ළඟට දුන්නා. බලන්න ඔයගේ පුත්‍රයා පණ පිටින් ඉන්නවා කියලා කිව්වා. හලෙලුයා. ඊට පස්සේ ඒ වෙන්ද පිස්තුරි එලියා අනාගත වතුරතුමා බල්ලා කියනවා, ඔයා නම් සැබවින්ම දෙවියන් වහන්සේගේ මිනිසෙක්. ආමෙන්. මේ ලෝකයේ මිනිසුන් අපිව බල්ලා කියන්නේ, ඔබ මා බල්ලා කියන්නේ, ඔයා සැබවින්ම දෙවියන් වහන්සේගේ මිනිසෙක් කියලා කියන්නේ ඔබයි මමයි සුද්ධකමෙන්, ධර්මිෂ්ඨකමෙන් නොකඩවා යාත්නා කරනක. ඒ විතරක් නෙමෙයි, අපි දෙවියන් වහන්සේට කන්නලව් කරනක උනන්දුවෙන් යාත්නා කරන මිනිස්සෙක් විදිහට වෙනකොට තමයි ඔබ මාව බල්ලා කියන්නේ මිනිසුන් ඔබ නම් සැබවින්ම දෙවියන් වහන්සේගේ සුද්ධවන්තයෙක්, ධර්මිෂ්ඨයෙක්, දෙවියන් වහන්සේ මිනිස්සෙක් කියලා මිනිස්සු ඔබ මාව කියයි. හරිද? ඊට පස්සේ කියනවා මේ වෙන්දපිසිරි ඔබගේ කටේ ඉඳලා එන්නා වූ ඒ වචනේ නම් සැබෑ සත්‍ය වචනය දැන් මම දැනගෙන සිටිනවා කියලා ඒ වෙන්දපිස්තුරි කියනවා. හලෙලුයා. ඒ නිසා මේ උදේසන කාලේදී ඔබ දැක්කා එලියාගේ ඒ යාත්නාව, ඒ උනන්දු යාත්නාව නොකොඩවා යාත්නා කරා. එක දවසක් දවස් දෙකක් නෙමෙයි, සමහර කට්ටියම තමයි යාත්නා කරන්නේ.
උනන්දුවෙන් යාත්නා කරන දවසයි දෙකයි. එහෙම නෙමෙයි. එලියා අනාගතව අතරම අවුරුදු 3මාරක් උනන්දුවෙන් යාත්නා කරා. හලෙලූයා. ඒ වගේම යාත්නා කරා මේ වෙන්ද පිස්තුගේ පුතා නැවත නැගිට ගන්න. උනන්දුවෙන් යාත්නා කරා. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ උතන ආස්කම් කරේ. ඒ ස්ත්‍රීගේ පවුලට ආශිර්වාද කරේ. ඒ නිසා මේක මතක තියාගන්න අපි දැන් යාත්නා කරන්න යනවා ධර්මිෂ්ඨකමෙන්, සුද්ධකමෙන්, උනන්දුවෙන් අපි දෙවියන් වහන්සේට කන්නලෝ කරන්න යනවා. අපිට ගොඩාක් මිනිස්සු යාත්නා ඉල්ලෙන් දීලා තියෙනවා. ඕනවට එපාවට අපි යාත්නා කරන්න නැතුව අපි උනන්දුවෙන් ඒ යාත්නා ඉල්ලීමට අපි යාත්නා කරනකොට අපිට අනිවාර්යයෙන්ම ඒ ජනතාවගේ, ඒ මිනිසුන්ගේ, එදිලිවන්තයන්ගේ ඒ යාත්නා ඉල්ලීමට දෙවියන් වහන්සේ උත්තර ලබා දෙන්න වෙනවා. හලෙලූයා. ඔබ සියලු දෙනාටම දෙවියන් වහන්සේ ආශිර්වාද කරසේක්වා. ආමේන්.